අමූලිකා සද්ධා සහ ආකාරවතී සද්ධා කියලා ප්‍රධාන කොටස් දෙකකට බෙදනවා මම හිතනවා අහලා ඇති කියලා. මේකෙදී අමූලිකා සද්ධා කියන මේ යෙදුමත් එක්ක මේක නිර්වචනය කරන මෝඩ ශ්‍රද්ධාව තමයි අමූලිකා සද්ධා කියලා කියන්නේ. එහෙම දෙයක් ඇත්තටම මෝඩ ශ්‍රද්ධාව කියන දෙයක් ධර්මයේ තුල කොතනකදීවත් පැහැදිලි කරන්නේ නැහැ. එන ශ්‍රද්ධාවේ එහෙම ප්‍රභේදයක් හෝ ශ්‍රද්ධාවේ එහෙම දෙයක් ඇති වෙන්න විදිහක් නැහැ ධර්මානුකූලව. ශ්‍රද්ධාව පිළිබඳව අපි කතා කරනකොට ශ්‍රද්ධාවෙහි තියෙන අවශ්‍යතාවය පිළිබඳව අපේ ස්වාමින්වහන්සේට මීට පෙර පැහැදිලි කළා. මේ ශ්‍රද්ධාව තේරුම් ගැනීම මම හිතනවා අපේ සමාජයේ නිවැරදි විදිහටම ග්‍රහණය කරගෙන නැහැ කියලා. ඒ නිසා තමයි කෙනෙක් ශ්‍රද්ධාව එපා කියලා හිතනවා නම් හෝ බුදුරජාණන් වහන්සේ මේක වැදගත් කියලා දේශනා කළේ නැහැ. ශ්‍රද්ධාව අර ප්‍රඥාව තමයි වැදගත් කියලා ප්‍රඥාව පැත්තට පමණක් අදහස යොමු කරලා ශ්‍රද්ධාවයෙන් ප්‍රතික්ෂේප කරන්න හදනවා නම් ඒක ඊටාම වැරදි ප්‍රයත්නයක්. ඒක බුද්ධ දේශනාව නෙමෙයි. බුදුරජාණන් වහන්සේ කොතනකදීවත් දේශනා කළේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ දේශනාව විමසා බලනකොට අපිට දකින්න පුළුවන්කම තියෙනවා බොහොම ප්‍රසිද්ධම යෙදුමනේ අපිට සද්ධා බීජං තපෝ වුට්ටේ පඤ්ඤාමය යුගණක් ගලන් කියන එක. ප්‍රඥාව කියන්නේ මොකද්ද? ඒක හරියට මේ අර නගුල වගේ. බීජුවට මොකක්ද? නැත්තම් අපි කියන බීජය අපි වපුරන්න හදන්නේ මොකක්ද? ශ්‍රද්ධාව නැමැති බීජය තමයි අපි මේ වපුරන්න හදන්නේ. ශ්‍රද්ධාව නැමැති බීජය වපුර ගන්න තමයි ප්‍රඥාව නැමැති නගුල අපිට අවශ්‍ය වෙන්නේ. ඒ නිසා ශ්‍රද්ධාව කියන එක අනවශ්‍ය දෙයක් කියනවා නම් මම හිතන්නේ අපිට අස්වැන්නක් ලබා ගැනීමට හැකියාවක් ඇති දෙයක් බවට ඒකපත් වෙන්නේ නැහැ. ඉතින් ශ්‍රද්ධාව තෝරා ගැනීමේදී තාම වැදගත් දේ තමයි ශ්‍රද්ධාව කියන ධර්මය නිවැරදි ආකාරයෙන් අපි විශ්ලේෂණය කර ගැනීම. එතනදී අර අපේ මාවතගම අපේ පන්තාඳුරන් වහන්සේ සිහිපත් කළා අභිධර්මානුකූලව සද්ධාව කියන්නේ සෝභන සාධාරණ චෛතසික ධර්මයක් කියලා. කියන්නේ කුසල සිත්වල පමණක් යෙදෙන චෛතසික ධර්මයක් තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. ඒකයි මෝඩ ශ්‍රද්ධාව කියන එක යෙදෙන්නේ නැහැ. මෝඩ කියන එක අවිද්‍යාව, මෝහය නේ මෝඩකම කියලා අපි කතා කරන්නේ. එතකොට අකුසලයේ සහ කුසලයේ කියන එක කවදාවත් එක තැනක තියෙන දෙයක් වෙන්නේ නැහැ. තිත්ත සීනි වගේ නේ ස්වාමීන් වහන්සේ වෙන්න බෑනේ නේ. ඒ තිත්තයි සීනි ඒක ඒ විදිහට වෙන්නේ නැහැ වගේ. ඒක හැමදාම දෙකක් ඒක. ඒ වගේ මෝඩකමයි ශ්‍රද්ධාවයි කවදාවත් එක තැනක වෙන්නේ නැහැ. සමහර වෙලාවට කෙනෙක් ගිහිල්ලා රුවන්වැලි සෑය ළඟ ඊටාම ශ්‍රද්ධාවෙන් වැඳ වැටෙන අවස්ථාවක් වෙන්න පුළුවන්. සමහරලාට මහා පූජාවක් සිදු කරන අවස්ථාවක් වෙන්න පුළුවන්. මේක දිහා බලලා කෙනෙක් තීරණය කරනවා මේ හරි මෝඩ ශ්‍රද්ධාවක් නේ තියෙන්නේ කියලා බොහොම පහසුවෙන් ව්‍යවහාර කරනවා. හැබැයි මෝඩකම සහ ශ්‍රද්ධාව කවදාවත් එක තැනක යෙදෙන ධර්මයක් නෙමෙයි. ඒක ධර්ම විරෝධී. එහෙම වෙන්නේ නැහැ කවදාවත්. ඒක මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ නිසා නෙමෙයි. ඒක ඒ විදිහටම ඒක ධර්මය තුල මෙහෙම වෙන්නේ නැහැ. ධර්මය තුල කියන එකෙන් අදහස් කරන්නේ මේ සංකල්පය ඊටාම වැදගත්. දැන් ලෝකේ හොඳ සහ නරක කියන දේවල් වලට අපි ගත්තොත් එහෙම තියෙන රේඛාව මොකක්ද? ලෝකේ සමාජ සාර ධර්ම සහ හොඳ දේවල් කියලා නරක දේවල් කියලා වෙන් කරගන්න දේවල් වලට තියෙන රේඛාව මොකක්ද? එතකොට මේ පිළිබඳව කතා කරගෙන යනකොට බොහෝ වෙලාවට ඒක මේ සමාජ සම්මුතීන් අනුව තමයි හොඳ සහ නරක කියන මේ දෙක වෙන් කරගන්නේ. හැබැයි මේ බුදුදහමේ විශ්ලේෂණය කරන මේ පරමාර්ථ ධර්මයන්ට අනුරූපීව අපිට කතා කරන්නේ ඒක හුදු පිළිගැනීමක් හෝ නොගැනීමක් මත වෙනස් වෙන දෙයක් විදිහට නෙමෙයි හොඳ සහ නරක කියන දේවල් පිළිබඳව අපි බෙදන්නේ. ඒක මූල පදාර්ථ විදිහටම මූල ධර්ම විදිහටම හොඳ සහ නරක කියලා බෙදන වෙන් කරන ධර්මයක් තියෙනවා. ඒකේ ශ්‍රද්ධාව කියලා කියන්නේ මූල ධර්මයක් විදිහටම කුසල පක්ෂය භජනය කරන ධර්මයක්. ඒකත් එක්ක අකුසලයේ ඇත්තේ නැහැ. ඒ නිසා සද්ධාති තථාගතස්ස බෝධි කියනකොට බුදුරජාණන් වහන්සේගේ බෝධිය පිළිබඳව සම්බෝධිය පිළිබඳව තියෙන විශ්වාසය ශ්‍රද්ධාවෙහි මූලික පදනම විදිහට අපිට හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. හැබැයි හුදෙක්ම ශ්‍රද්ධාව යනු එපමණක් නෙමෙයි. ශ්‍රද්ධාව කියලා කියන්නේ ඒ බුදුරජාණන් වහන්සේ නැමැති මහා සත්පුරුෂයාණන් වහන්සේ ගැන තියෙන විශ්වාසයේ ඉඳලා සමස්ත මාර්ගයේ ප්‍රතිපදාව පිළිබඳවත්
තමන්ගේ ගුණධර්ම වලින් යුක්ත සාමාන්‍ය ජීවිතය පිළිබඳවත් නිවැරදි තැනකට අරගෙන යන්න මාර්ගය පැහැදිලි කෙරෙන වටිනා ධර්මයක්.